නෑනේ. මෙයා ඒතර ඇතුලේ අර එයි කියලා හොඳට. කකුල් කොට නිසා මෙයා අඩියක් තියදී මම අඩි ගන්න. ගයිස් මෙයා කාලත් විතර මම වීඩියෝ එක ගන්න ඉද්දී. කොහමද? රයිද? මොනවාද? chili chicken මොකද? Guys, we are throwing chows and මේක වීසි ගන්නවා. පුළුවන් නම් ඒකටම වැටෙන්න. මම නම් දන්නවා guys මට නිකන් හරි ගෙදර මිස් වෙනවා වගේ නම් මොනවා හරි දෙයක් වුණා. හැමදාම අන්න ඇවිල්ලා ගිහින් මාව දුවනවා. වීඩියෝ කැමරා එක අල්ලන්න හද උඩින්. මේක කල්ලා කවුද කරන්නේ? මෙහෙම. tutorials දෙනවා guys එක්කෙනෙක් කවුද YouTube පටන් ගන්නන්නේ. Hi everyone. අද මම යනවා යාළුවෙක් හම්බෙන්න. අපි දැන් අද ගොඩාක් exciting දේවල් ගොඩක් කරන්න ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම. ඔයගොල්ලන්ට මාව recommend කරේ එයා. එයාට තමයි චේකා. එයා ගොඩක් දුර ඉන්නේ. මගේ ගෙදරට වඩා මම නම් ඉන්නේ ඉතින් සිටි එකේ. එයා ඉන්නේ ඉතින් පට්ට දුර. මේ අපි යමු. මම ඇවිත් ඉන්නේ චේකා පික් කරන්න. චේකා ඉන්නේ කටාවල තියෙන ලොකු මෝල් එකත් එක්කම තියෙන crew accommodation එක. හැබැයි ගොඩක් දුරයි. චේකා එනවා. හැමදාම වගේ බලාගෙන ඉන්න. අන්ත ඇඳන් ඉන්න කිව්වම මෙන්න මෙහෙම ඉන්නේ. Thank you. අපි හම්බුණා. එයාට පඩි පෙළේ එන්න ඕන. මම නම් කැමති නෑ පඩි පෙළේ යන්න. හැබැයි මෙයා මේ මං ආසම විදිහේ ට්‍රක් එකක් ගෙනල්ලා දුන්නා. ඒකට thank you. ඔයා ගත්තද පර්ස් එක? සුදාහම මේ මගේ තියෙන කැඩිච්ච පර්ස් එක. මම අද එකම මෙයාට අරන් දෙනවා. මට ඕන නැති පර්ස් එකක් නෑ මම නිදහසේ ඉඳුණා නම් ඇති. නිදහසේ ඉන්න ඔයාට පුළුවන් කියලා හිතනවද මං වගේ අහිංසක යාළුවෙක් වාට ඉන්නේ? මම දැක්කනේ කෝච්චි ඇවිල්ලා ගිහින්. මෙයාට මම ළඟ ඉන්නකොට හැමදේම අමතක වෙනවා. ඕ මට මාවත් අමතක වෙලා තියෙන්නේ දැන්. එච්චරද. එයාලා ඉන්නකොට. තියෙන පොඩ්ඩක් හරි මතකයක් තියෙනවා නම් ඒවත් යනවා. අයින මම මෙයාත් එක මෙට්‍රෝ වල එන්නේ නැහැ guys. හැමදාම අන්න ඇවිල්ලා ගිහින් මාව දුවනවා. වීඩියෝ කැමරා එක අල්ලන්න හද උඩින්. මේක කල්ලා කවුද කරන්නේ? මෙහෙම. tutorials දෙනවා guys එක්කෙනෙක් කවුද YouTube පටන් ගන්නන්නේ. Thank you. හරිද? happy. කියන්නේ මෙයාලගේ ගෙදර පට්ටඩොටේ තියෙන ඉතින් පැය භාගයක් විතර එන්න ඕන අපි මේ සිටි එකේ ඉඳලා ලක්ෂරි සයිඩ් එකක තියෙන්නේ. ඒක නෙවෙයි ඒ ඇකොමඩේෂන් එක ඇරුණාම ඔයගලන්ට වෙන මොකද තියෙනවද හරි අර ලොකු මෝල් එකක් තියෙනවා. ඔය යන්නේ දැන් මෙයා දන්නවා වෙන්ඩර් මෝල්. අපි යනවා වෙන්ඩර් මෝල් එකට මෙහි තියෙන ලස්සනම මෝල් එකක් එක එතන මම ගිහින් තියෙනවා. නෑ මං ගිහින් නෑ මූලෙන් ආයි කිය ඉන්න මම කියන්න හන්නේ. අපි එතන ගියා guys අයියෝ මේ දොර එළියට යන්න අම්මෝ අවුවයි. ඔයාලට පේනවද මේ අර රවුම අන්න දැක්කද? ඒකත් එක්ක මෙතන මේ ඇහැක් වගේ පේනවද? guys ඒක පෝර්ටල් එකක් කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට නිකන්? අර නිකන් මෙහෙම එතනින් එනවා මෙහෙම. මේ too much ඒලියන් නෙමෙයි යන්නේ. නිකන් අනාගතයට වගේ යන්නේ. guys මෙයා මේක ඕන් කරන්නේ නැතුව අපිට එන ප්‍රශ්නයක් වුණා guys කියලා හිතාගෙන මේ මොහල ඇයියනේ බාත්රූම් එකේ තියෙන මේ වගේ වහලද? ඒක ලස්සනයි. නෑ පොඩ පෙන්නන්න මෙයාලා. මෙන්න මේක guys හැම මොකද්ද මෙට්‍රෝ ස්ටේෂන් එකේම මෙන්න මේ වගේ තමයි ක්‍රිස්ටල්ස් තියෙන්නේ. මේ ක්‍රිස්ටල්ස් නෙමෙයි මෙන්න මේ මොනවද දාලා ටයිල් වගේ මොකක් හරි තියෙන්නේ. ඉතින් to the Vendor Mall of Qatar. හරිම ලස්සනයි guys. ගෙම්බෙක් වගේ වෙන්න යනවා. wow. Nespresso. coffee බලන්න. ඒක තට්ටු තුනක්. This is the Sephora. මේ තියෙන first floor එක.
මේ තියෙන second floor එක උඩ තියෙනවා hair studio එකයි third floor එක ලස්සනයි මේක මම යනවා මොනවා ගන්නද දන්නේ Michael Kors Chanel and මේ Bacha coffee Bacha ඒක this is the Dior that we are going guys මේ Bacha මේක ගොඩක් වෙලාවට මේක සිංගප්පූර් වල coffee brand එක අර මං කිව්වේ ඔයාලට Bacha තියෙනවා ගමු කියලා මේගොල්ලන්ගේ flavors තියෙනවා මාරම රසයි මං coffee බොන කෙනෙක් නෙමෙයි මේක තමයි මම බොන එකම coffee එක Dior is also out of our budget. මෙන්න Fendi තියෙනවා. මෙන්න මෙහි. Fendi කඩුව. ඔක්කොම out of budget, especially in Qatar. ඔව් කටාවල branded කියන හැමදේම පුදුම ගණන්. මෙන්න Van Cleef. අර මල් මේක. හැමදේම යන Valentino යන්නේ. Valentino තමයි දැන් යන්නේ. ඉතින් අපි නැවතුනේ මෙතනින්. මේ දින මගේ ආසම එකක්. Merry go round. මේ ආස මැරෙන්න ආස මේ roller coasters වල. So fun. මගේ TikTok එකේ මම දාලා ඇති මෙහි Doha Quest කියලා තියෙනවා මේ වගේම games තියෙන එක ඒවා තියෙන තැන. ඒකට ගිහිල්ලා මම චූටි වීඩියෝ එකක් කරා TikTok එකේ මගේ. ඔයාලා ඒක බලන්න Pahania the cabin crew TikTok. Biryani craving has everything guys. I'm having biryani from Mahal. And then we food court එක like the affordable food court. අන්නාව මම ගොඩක් සැර කන කෙනෙක් හින්දා ඒකට මට chili දුන්නා. මෙයා සැර කන කෙනෙක් නෙමෙයි. She got a Japanese fried rice. කන්න දැන්. ඔයා මේකෙන් කාලා බලන්න. දැන් guys දෙයක් තියෙනවා කවුරු හරි කෑම කන්න බෑ. මිනිස්සුන්ට එහෙම තමයි. කාලා බලන්න. chicken එකත් එක්ක ගන්න. It's nice නේ. ඒක තමයි මම ඒක ඉල්ලලා ටෙස්ට් කරලා ගත්තේ. Let me try. රහයිද chicken එක? ඔයාගේ කන්න. බලන්න guys මගේ කෑමක් කෑවා මේ මනුස්සයා. නිකන්වත් ඔයාට ඕනේද? ඔයාට කන්න ඕනේද? එහෙම ඇහෙන්නේ නැහැ වාගෙන් නේද? මං කෑවට පස්සේ අවුලක් නැද්ද? මගේ හොඳයි නේ. අපි කාලෙන්න. bye. guys අපි කෑම try කරනවා. නෑනේ. මෙයා හිතුවා ඇතුලේ අර එයි කියලා හොඳට ක්‍රීම් එක වගේ මේ වන්දයි ඉතින්. guys අපි එනවා brands fellers එකට. මේ shop එකේ Doha ඉන්න අය දන්නවා. ගොඩක් branded items ගාන අඩුවට තියෙනවා. අර අපේ TFS එක දෙන ඒ වගේ. මොන වගේ? TFS. අන්න ඒ වගේ. අපි යනවා guys මේක පැත්තකින් පටන් ගන්න. මාව මැද්දෙන් මම හැමදේම බල බල හිටපු කෙනා පැත්තකින් පටන් ගමු කියලා එක්කන් ආවා. මැද්දෙන් මැරෙවෝ. ෂා මම හෝම් දෙක ෆුල් ෆෑන් කෙනෙක් මේ බලන්නකො ලස්සන ඒවා තියෙනවා. මම I told them it's me. ලස්සනයි. And it's just 49 riyals. guys මෙයාගේ වෙඩින් එකට බඩු ගන්න ඕනේ මෙතන. මෙයා හිතාගෙන ඇති. මට ඒව දීලා ෂේප් වෙන්න නැහැ.
දැක්කෝ අනේ මට එපා. මම Shein එකෙන් I have ordered everything from Shein and Temu so I don't need bed space. මේකට මම ආසයි මේක කලර්ස් තියෙන විදිහට. නෑ. ආව් ඒක බාරයි. ආව් නැහැ. Guys, so big kitchenware and everything. Guys, so these are shoes. I like this one. What's the brand? एक brand එක දන්නේ නැහැ මම. ඔය මෙතන යන්න Palladium something. So you've got Aldo shoes. Clarks. So let me show you a brand, like proper brand. See this Nike shoes, huh? Meva okkama usually harima gana, but then here you can get it for 149 riyal. Nike shoes. මේ තියෙන purple චේකගේ අපේ අක්කිගේ favorite color. මම මේක ඉතින් හැමතැනම බලනවා ඉතින් purple එකක් දැක්කොත් just 129 riyals guys. මම මෙතන දැක්ක තව purple එකක්. මම දැන් අකිට message එකකුත් දැම්ම මේවා ඉතින් ගන්න බයයි මොකද අපේ අක්ක පිණුම් ගහනවා. එයා හැමතැනම වැටි එහෙම රෙකෝඩ් තියලා ඉන්නේ. වා මට නෑ මට හරියන්නේ මම ඇතුළට එකක් අඳින්න ඕනේ. that is not my style. මගේ තයි ගාව ගන්න එපා. මොකද කිව්වේ ඉස්සෙල්ලා? කියන්න ආයේ. මේක බදාගෙන මේව ළමයින්ට මොකටද දාන්නේ? අනේ කියුත් නේ මේ කවුද අපේ ජෙනරේට් ලස්සනට ගියේ. ඒ වුණාට බෑ මේව අඳින්න බෑ ලංකාවේ. මේ ලංකාවේ මේ වීඩියෝ එකක් මම දැක්කා. මේවා පාටි එකකට වගේ ස්කර්ට් එකක්. එයා පොඩි කාලේ නම් එකතු කරනවා. මොනවද? ඇඳුම් එයාගේ ළමයා. What the hell? ඔව්. මම ආවද හෙල්ටෝල්ක මට ඔයාලට ගන්න. අර සුදු පාට වහනගෙන කාමරයකට දාන්න දන්නේ. කවුද? කකුල් කොට නිසා මෙයා අඩියක් තියදී මම අඩි අරකට යන් ඉන්න. හැමෝම අහනවා මගේ උස කීයද කියලා. ඔව්. උස මගේ සෙන්ටිමීටර් 159යි. සෙන්ටිමීටර් 159යි. ඒ ස්ටේජ් නෙමෙයි සොනික්. What the hell man? 159 centimeters. I really can't do it with this girl. We went to China. The stitch. Yes. 159යි. අපේ airline එකට ඔයාට උස කීය වුණත් 212 centimeters අල්ලන්න පුළුවන් නම් එච්චරයි වෙන්න ඕනේ. දැන් මගේ උස ගැන මම මේ එක්ස්ප්ලেইন කරේ. ඒක ලොකු ප්‍රශ්නයක් කරලා තියෙන්නේ. 109 පිස්සුනේ. නෙමෙයි එන්නේ. දැන් මොකටද දුවගෙන ආවේ එහෙනම්? ගාන බල. කලින් මම පොඩි කාලේ බාබි මේ ලෙගෝ තියනවා. නිකන් අරන් යන කවුද හිතන්නේ. ඒ පහලම වීඩියෝ කරද්දී මට වැරදෙනවා. අර දැක්ක. Guys. අපි ගත්තා. මේක පෙන්නද? නෑ. What is this? All of YouTube videos. Insta 360. YouTube video. Oh shit. මම හරියට කතා කරන්නේ. YouTube videos ගේම් තමයි. ඒව ගත්තේ. මේක දාගෙන රෝලර් කෝස්ටර්ස් වල හොරෙන් යද්දි අරක දාගෙන යන්න පුළුවන් නම් හොඳයි. කටාවල දෙන්න guys. මේ කටාවලදී මගේ ග්ලාසස් දෙකක් ගලවන්න කිව්වේ තා. ඒකට චාල්ස් ඇන් කීත් පිස්සුවක් හැද්දෙව්වා මම. මට ඉස්සෙල්ලා තිබ්බ ඒක මම ගණන් ගත්තේ මේ මගේ එක්සැක්ට් පර්ස් එක මේ.
ඔය දැන් මංගාව මේක තියෙන ගොඩාක් දේවල් Charles and Keith. I love this brand. මේ දැන් තම බෑග් එකක් මේක ඔයගත්ත නේද කවුද හරි? Yes, I got that. Pink එක, light pink එක. නෑ මේකම ගත්තා ගන්න. නෑ. ඕකේ light pink එක. ඕකම light දැන් pink තියෙන එක. එකේම Charles and Keith. මේ brand එක මාර අර නිකන් මාර full brand and luxury brand අර ඒ වගේ නෙමෙයි. But this brand is a good brand. One of my favorite brands. Not one of my, this is my favorite brand. මට බැන Charles and Keith store එකම ගන්න ශේකා වීරකෝණ. Guys, මාර ලස්සන collections මෙහි තියෙන්නේ. I am in love. මේ බලන්න මට වෙන මං ගාවත් තියෙන මුළු ස්ටෝර් එකම ගත්තා. ඔයා ගත්තෙත් මගේ බෑග් එකක් තියෙනවා. She was like me yesterday. Guys, මේක මම කටාවල දැකපු ලස්සනම malls වලින් එකක්. අර fountain එකක් තියෙන්නේ මේ mall එක ඇතුළෙමයි. මේක මාර luxurious brands උත් තියෙන luxury plus ඔක්කොටම ගැලපෙන්න brands තියෙනවා. හැමදේම තියෙනවා. හැබැයි interior එක හරියම ලස්සනයි. ගොඩක් කටාවල malls වල ඇතුලේ fountains තියෙනවා තියෙනවා. But this is very special. Guys, මෙයා කියනවා මිනිස්සු stress එකට shopping කරනවා කියන එක මේ අදලු එයා හරියට මේකේ satisfaction එක ස්ට්‍රෙස් වැඩි වුණාම බලන්න අරකට ගන්න මේකත් ගන්න. අතේ experience කරේ. මම නම් දන්නවා guys මට නිකන් හරි ගෙදර මිස් වෙනවා වගේ නම් මොනවා හරි දෙයක් orders දානවා. මම ටෙමු එකේ orders දානවා ෂීන් එකේ orders දානවා unboxing videos එයි guys දැන් අන්න දාලා එන ගානක බඩු තොගේ ආයි. නෑ මම ගිය පාරකට අර ආපිකෝ එකේ හෝම් වෙයාර සෙට් එක හෝම් වෙයාර නෙමෙයි මොනවද හෝම් අර හෝම් ඩෙකෝස් වල සෙට් එක දෙන අන්න ඒ වගේම කෑල්ලක් දාලා තියෙනවා. ඔව් මම ඒ වගේ කෑල්ලක් දාලා මගේ ගෙදර ලස්සනයි. most excited part එක මොකක්ද? ඔස්මෝ එක. ඊට බලන්න නිවුස් එක. ඔස්මෝ නෙමෙයි sorry 360. Insta. Yes, Insta 360 මෙයා ගත්තා. මේ ඔක්කොම එයා ගත්තා. මම මේ ස්ට්‍රෙස් එකට shopping ඇත්තටම පෙරේද කරා from Charles and Keith. ස්ට්‍රෙස් එකටත් මම බඩු ගත්තා. මම නෑ මං ඒක කරලා ඉවරයි. මං already මේ කරලා ඉවරයි. මං ඔයගොල්ලන්ට පොඩි clip එකක් දාන්නම් පුළුවන් වුණා. මොකද්ද? අනේ ඕනේ. මම බඩු ගන්න ඕනේ guys. මෙයා මගෙන් අරගෙන එයා දාගෙන යන්න ඕනේ. මට මේක නම් වටිනවා මාරට. මම already මට unboxing videos ගේන තරම් patience නෑ guys. ඉතින් මේ මොනවා order කරාත් මොනවා ගත්තත් මම ඒක already අරගෙන use කරනවා. මේ තියෙන පෙරේද ගත්ත collection එකේ Charles and Keith. I have a lot more at home. shoes දෙකක් ගත්තා, තව bag එකක් ගත්තා. ඒ කියන්නේ ඔයාගේ shoes දෙකට මගේ shoes දෙක ලස්සනයි. Oh, true enough. It's nice. මම යාගේ heels දෙකක් ගත්තා මෙයා මාර්ම classy. ඊපස්සේ ඒකටම ගැලපෙන bag එකක් ගත්තා. කෙනෙක් ඉල්ලන්න බලාගෙන. So it's like ඒක අපේ mutual understanding එක guys. shoes and bag එක match වෙන අපි දෙන්නගේ දේවල් ගොඩක් වෙලාවට common except ඇඳුම්. මොකද මගේ size එක මෙයාට අඳින්න බෑ. මෙයාට ලොකුයි. මෙයාගේ size එක තමයි මම ලෙඩෙක් වගේ. මෙයාගේ size එක මගේ අතකටවත් බෑ. එච්චරි රට්ටක් නෑ නෙමෙයි. අර මේ උඩ යනවා. කොහෙද අපි ගියේ? ඩෙසර්ට් සෆාරි වලට. මේ නැති ආවම යන්න. නෙට් මියාම අපි ඔක්කොම යනවා. ඒ ළමයා පොඩක් තියන්න මොකද රස්නේ මේ දවස්. ඔව් හැබැයි නැහැ ඒ ළමයාම තියන්න නෙමෙයි. අපි යනවා guys නොවැම්බර් වගේට කලින්. කොහෙද? වින්ටර් වොන්ඩර්ලෑන්ඩ්. guys අද අපි දැක්කද නේද? ඔව් එදන දැක්කා. මේ ඒක මම හිතලා බලන්න ඕනේ. මොකද මේ යන්නේ මෙයත් එක්කනේ. ඒ හින්දා හිතලා බලන්න ඕනේ. මොකද අපේ අම්මා මං චේකත් එක්ක කොහේ හරි යනවා කියපුවම පරිස්සමෙන් පුතේ බුදුහාමුදුරුවෝ ඉඳන් කියන්නේ භයානක දේවල් එහෙම කරන්න එපා. ඒ වගේ කියන්නේ. මොකද එච්චරට මෙයා හරි හොඳ කෙනෙක්. මම මඩ ගන්නයි. මෙයාට බලෙන් YouTube පටන් ගන්න කිව්වේ හොඳයි නේ. කමෙන්ට් එකක් දාන්න දෙන්න. හොඳයිද? තව ඉම්ප්‍රූව් කරගන්න තියෙනවා. මගෙත් දෙන හොගාලනට මෙයාගේ ඊට වඩා තියෙනවා.
කොහොමද ඇඩ්වයිස් දෙන එක මං යන්නේ. හරි එච්චර මගේ කටට දෙනවා වතුරක් නැහැ අපිට. ඔව්. That's it. ගෙදර ගිහලා කියන්න. ගෙදර ගිහින් දැන් ඔයාලා මොනවද කන්නද? මම හදන්න මොනවද කියන්නේ? දන්නේ බත් කන්න අවසරද? බෑ බෑ. තෙල් දාලා කන්නේ. එතකොට බත් එක්කනේ මේද කන්නේ. එපා. කොත්තු එකට කොත්තු විදිහට ඉන්න දෙන්න. කොත්තු හදා ගන්න නෑ නේ. එපා එපා මගේ ආස කෑම එපා කරවන්න කොහොමද? අම්මේ මෙයා බබා මගේ රයිස් කුකර් එකේ යට හූරගෙන කන්න අපේ ගෙදර ආවහම. මෙයා ගයිස් ඔහේ කෑම විසික් කරනවා වගේ මේ උඩ ටික කරන් අර යට බත්ති නගන්නේ නෑ. නාස්තිකාර මිනිස්සු. මේම ඉතින්. මට එහෙම තනි කෙනාට ප්‍රමාණ ප්‍රමෝෂන් මේ ප්‍රොමෝෂන් දැන් මට හදලා ප්‍රමෝෂන් අපි දැන් මේ එක තැන් වලට ගිහලා ඩිස්කවුන්ට් ඉල්ලලා ප්‍රමෝෂන් ප්‍රමාණිත ප්‍රමෝෂන් එක ඔයාලට පොයින්ට්ස් ටික ආවද බලන්න. Charles and Keith, we are premium users, premium members. මගේ ගෙදරට යන්න හදන්නේ. And look at this guys. Look at us. ඔය එක පහ වගේ මම අතට දැක්කේ. guys අපි ගෙදර ආවා. හැමදේම අන්බොක්ස් කරා. මෙයාට දැන් මගේ ලෙලේ බෝ වෙලා මේ vlogging කරනකම් අපිට ඉන්න බැරි වුණා. අපි ඔක්කොම ටික අන්බොක්ස් කරා. වෙනනද? නෑ. ඒ හැමදේම ඔයාගේ ඔයා vlog එකකට. ඒ ඔයාගේ වෙන්න මම කමන්නේ. හරි මම vlog එකක් දාන්න. ඒ හැමදේම ඔයාට චේකාගේ YouTube channel එකෙන් ඔයාගේ original YouTube channel එකෙන් බලා ගන්න නෑ නෑ මෙයාගේ ඔරිජිනල් තමයි මේක. මම මේක අරින්නේ කොහොමද කියනවා එතනින්. හරිම ලස්සන බෑග්ස් ටිකක් ගත්ත මෙයා. මේකටම ගැලපෙන හීලයක් ගත්තා. මේක අන්බොක්ස් කරන මේ තව බඩු ගොඩක් තියෙනවා නම් මම අර කලින් පෙන්නුව ඒවා බලන්න ඕනේ නම් මගේ ගෙදර විනාශ කරා මෙයා. ඒවා බලන්න ඕන නම් මගේ YouTube channel එකට එන්න. Yes. අපි දෙන්න දැන් තේවිලා ඉවරයි. ඔව් අපි ඒක මම අන්බොක්ස් කරලා ඔක්කොම කරලා මෙයා මගේ ගෙදර තප්පර 5න් අනිත් පැත්තම ගැහුවා. මෙයා විනාඩියකට පල්ලෙහාටකින් ආපු ටිකට. ඔව් මම ගියා ලොන්ඩ්‍රි එකට යුනිෆෝම්ස් ටික දීලා එන්න. ගිහිල්ලා එනකොට හරි. ඒක මාර ලස්සනයිනේ. ඔයාලට පුදුම හැකියාවක් තියෙනවා හැබැයි නේ. ගෙවල් අකුල් කරන්න. ගෙවල් නෙමෙයි ඕන දේ විනාශ කරන්න මට පුදුම හැකියාවක් තියෙනවා. තප්පර ගානේ. තප්පරයක් ඇදෙන්නේ. නිකන් වර්ල්ඩ් අර ගිනස් රෙකෝඩ්ස් තියන්න පුළුවන් මෙයාට මේ අඩුම කාලයක් තුර වැඩිම විනාශයක් කරන්න පුළුවන්. ඕනම දෙයක් සම්බන්ධ. මේක දාලා ඉන්න. මං ඒකට ආස නැහැ. ඒක දැම්මම එන කැතයි අර ලුක් එක යන ෆෝන් එකේ. ඉතින් අර පාටිය දැම්මම ඒකෙන් එහෙමම ඔව් හැබැයි මේ බෑග් එකට ඒක මැචින් නෑ. ඒනකට මේ ඕන බෑග් එකකට මම මෙන්න මේ පටියට නම් පොඩ්ඩක්වත් කැමති නෑ ගයිස්. මොකද ඒක දැම්මම යන අර ලුක් දැන් පාටි ෆෑන්ස් හිටියොත් මෙතන පාටි ෆෑන්ස්ලා කරන්නේ නෑ by the way. මම පර්ස් එකට බඩු දාගත්තා. අද දෙකුත් නෑ දාගත්තා. දැන් සල්ලි ඔක්කොම දැන් මෙතන අන්බොක්සිං එක වෙනවා වගේ මට නිකන් තේරෙනවා. නෑ ඉවරයි guys, that's it. මම ඔයාලට පොඩි දෙයක් පෙන්නනවා. bye. පොඩි නෙමෙයි අද අපි මේ වෙන්ඩම් මෝල් එක විනාශ කරනවා අපි. ඊළඟ වැඩ නැහැ මේකේ මට අමතක විසික් කරලා දාන්න. මේකේ බඩු guys මේක අපි අන්බොක්ස් කරාට පස්සේ මේකේ ඉඩ නැති වෙලා මෙයාගේ Charles and Keith purse එක දීපු මේ box එකට accessories ඔක්කොම ටික දැම්මා. තව පොඩ්ඩක් මේ යන්නේම නැතු ඉන්නේ. බොරු කියන්නේ පාචේ එක වගේ සල්ලි තියෙනවා. තියනවා. She's rich girls and boys, she's rich. from heart. නෑ ඒක නම් බොරුවක්. කොහෙද හදව rich? From heart rich. මම rich නේ. හරි. එතකොට ඔබට සහායකට ස්තුතියි. Bye. අද දැන් අපි කන්න ලේට නම් ගිහලා කියන්න. Guys, we are throwing Charles and Keith. මේක වීසි ගන්නවා. පුළුවන් නම් ඒකටම වැටෙන්න. guys පටන් ගත්තා. Guys අපි ආවා. Oh my god, okay. කොහෙද මේ? අපි Charles and මට ඇහෙන්නේ කන තැනට කනත්තට.
ජීවිත අරගෙන පෙට්ටි කඩේ ගන්නවා. hey guys ඒක තමයි ලයිෆ් එකේ තියෙන්න ඕනේ අපි නිකන් මං හරියට ඇත්තටම අපි දෙන්නම ආසයි අපි අර අනේ මේ නිකන් අර හෙන බොරුවක් නැහැ අපිට පෙට්ටි කඩේත් හොඳයි නැත්නම් රෙස්ටුරන්ට් එකත් හොඳයි කිසිදත් හොඳයි පිටකොඩුවේ බෑග් එකත් හොඳයි දෙකම හොඳයි guys අර තියෙන මගේ යාට් එක oh my god that's my home අර තියෙන මයි ගේද හිරගයක් වගේ අර තියෙන්නේ guys නීනා district ඒක රෑ අන්න තියෙනවා සිටි එක අනේ අපි මේක ફોකස් වෙලත් නැහැ මෙච්චර මේ තියෙන සිටි එක නීනා district එක බෝට්ටුවක් මගේ යාට් එක ඊට පස්සේ මෙතන ඉන්න වැඩට ගත්ත ගෑනලා අපි ඊට පස්සේ අපේ කන්න යන ෂවර්ම කන්න යන පෙට්ටි කඩේ හැල් හරි යන් දැන් බලාගෙන උන්දේ මේ වාහන කඩාගෙන මිද වෙනවා නයිස් අර තියෙන්නේ අපි ගියපු මෝල් එක දවල් මේ වීඩියෝ එකට මෙනු එකක් පෙන්නන්නේ ඉතින් එයාගේ YouTube channel එක මමයි වීඩියෝස් ගන්න හරිද මේ තියෙන අපි මේ ආපු තැන මේක තමයි මෙනු එක ඔයාලා තේරෙන්නේ නැති බැලුවද අපි මෙයා ගත්ත chili chicken this one මේ chili chicken එක මෙයා ගත්තා මම ගත්ත සිංගර් බලමු රහද කියලා chili chicken දෙකක් ගත්තා guys මෙයා දෙකක් පනින්නද හදන්නේ මට මදි එකක් මෙතන ඉඳන් තමයි guys කන්නේ හරිම නිදහස් නිස්කලංකයි එහෙම තමයි තර්මල් එකක් වගේ ජැකට් එකක් අරගෙන ඉන්න සමකාලේ නෑ අර මොකද ඒ ක්ලොක් බොක්ස් එක එහෙම ගන්නන්නේ ආහාර ගැනීම පිණිසා යන්නේ ගත්ත අපේ ෂවර්මාස් සුවඳයි ඕයි එක ඕයි සුවඳයි ඒක මේ වාගේ දෙක this is mine guys අපි කාලෙන්න ඉන්න මම කනවෙන්න මට තාම උගන්නන්න ඕනේ තම මොන මට ඔක්කොම ආහාර කාලේ යන අන්තිමට වීඩියෝ එක දාන්න මුකුත් නැහැ අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් මෙන්න මේක ගාලා ආහාර කියවන එක නා අඩු පාඩුවක් නැතුව කරනවා ඒක මහා පාත විදියට ඉත පරාට වේ පරාට නෑ පරාට එක නෙමෙයි මම කියන්නේ ඒක මේ මාව වෙනන්න ඕනේ හදක් තියෙනවා රහයි by the way ඒක තමයි මෙතෙන්ට එක්කන් ආවේ මං කියන දේ අහන්න මම ෂවර්ම කන්නේ නෑ මාර පණ්ඩිතකම් කිව්වේ මං කරකන් ඉන්න bye guys guys මම කාලත් විතර මම වීඩියෝ එක ගන්න ඉද්දී කොහමද රයිද මොනවද chili chicken මොකද okay that's it bye 12යි දැන් අපි යන්නේ ඉදිත් මතයි දැන් යනවා කොහොමද සෙට් වුණාම වෙලාවක් කලාවක් නෑ පැය එකමාර දෙක තුන යන ඩීප් කන්වර්සේෂන්ස් අපි කරනවා රෑවෙන්න yes උදේ ඉඳන් පිස්සු කරලා නටලා serious talks we දැනගන්න ඒවයි රණ්ඩු නේවයි ඔක්කොම ගන්නව මරාගෙන ඇඩ්වයිස් දෙන ඔක්කොම දැන් මදාගෙනත් ඉන්නවා ඔක්කොම කරන්නේ so yeah that's it මේ ඔයාගේ වීඩියෝ එක හලෝ මේක sorry ඔයා කරන්න මට දාලා hey guys මගේ වීඩියෝ එක කියලා මට අමතක වුණා normally මෙයාගේ එකනේ හුරු අපි හෙට ගේන්නම් මෙයාගේ එකෙන් හරිද නෑ නෑ ඇයි මෙයා හෙට මගේ nails හදනවා ඔයාලට ඕනේ දෙයක වීඩියෝ එකක් comment down below එහෙනම් අපි අදට ගිහින් එන්නම් bye thank you so much for watching